දුකක් කියන්නේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කියන්නේ දුකක්. මෙන්න මේ පිළිබඳව කල්පනා කරලා බලමු. දුක සහ ප්‍රශ්නය අතර තියෙන සම්බන්ධය ඉතාමත්ම සමීප සම්බන්ධයක් තියෙනවා කිව්වොත් නිවැරදි. හරියට ගහට පොත්තත් පොත්තට ගහ අතර තියෙන සම්බන්ධයට සමානයි. මේ ජීවිත කාලයේම අපි කරන්නේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන එක. මේ ජීවිත කාලයටම අපිට උරුම වෙලා තියෙන්නේ දුක. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මුළු ලෝකේම දුක මත පිහිටලා තියෙනවා කියලා. දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මත. ලෝකයේම දුකයි නම් ලෝකයක් ඇතුලේ తాවකාලිකව ගෙවන මේ මුළු ජීවිතේම දුක් සහගතයි. බුදුදහම කියන්නේ ජීවිතේ දුකයි දුකයි කියලා. දුකෙන් ඉන්න තැනට තමන්ගේ මනස හදාගන්න එක නෙවෙයි. උපත සහ මරණය අතර මේ ගෙවන කාලේ පුරාවටම දුක තියනවා කියන එක පිළිගන්නට තමන්ගේ හිත ශක්තිමත් කරගන්න කියන කාරණාව. අපේ මනසට දුකක් පැමිණුනහම අපට ජීවිතේ ප්‍රශ්නයක් ආවොහම අපි බොහෝ වෙලාවට උත්සාහ කරනවා ඒ ප්‍රශ්න වලින් මඟ අරින්නට. ඒකෙන් සිද්ධ වෙන්නේ අපි නොදැනුවත්වම ඒ දුක තවත් වැඩි වෙනවා. ඒ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා. එහෙනම් ජීවිතේ ප්‍රශ්න පත්‍රයක් නම් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ ප්‍රශ්න වලට, ඒ අභියෝග වලට උත්තර හොයන එක. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නට ඕනි ගෙවුණු අතීතයත්, එළවෙන අනාගතයත් ගැන සිහින මවන එකවත්, මතක ආවර්ජනය කරන එකවත් නෙවෙයි. වර්තමානයේ ජීවත් වන්නට උත්සාහ කරන එක. ඒ පිටපොඳු අපේ බුදුහාමුදුරු දේශනා කරනවා අතීතං නාම සෝචින්ති නප්ප ජප්පා අනාගතා. පච්චුප්පන්නේන යාපෙන්ති. පච්චුප්පන්නේන වර්තමානයේ ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ කියන කාරණාව. අපේ ජීවිතවලට ප්‍රශ්නයක් අපිට ආපුවාම අපි ඒක සංසන්දනය කරනවා අනාගතයට. මේක නිසා මට අනාගතයේදී මෙහෙම දෙයක් සිද්ධ වෙයි. මාව ලැජ්ජාවටපත් වෙයි. මට තියෙන පිළිගැනීම නැති වෙයි. මට අලාභයක් වෙයි. සිදු වෙයි ආදී වශයෙන් අපි අනාගතයට දාලා මේ ප්‍රශ්නයට උත්තරේ හොයන්න උත්සාහ කරනවා. ඒ ප්‍රශ්නේ ආවි වර්තමානයේ නම් ඒ ප්‍රශ්නේත් එක්කම වර්තමානයේ අපි ජීවත් වන්නට ඕනේ. එතකොට ඒකට උත්තරේ හොයාගන්නට අපි ලේසි වෙනවා. එහිදී මූලිකව අපි කරන්නට ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හිත ප්‍රශ්නෙත් එක්කම සංසුන් කරගන්න එක. මොකද හිත තමයි ඒකට උත්තර හොයන්නේ. උත්තරේ හොයන හිත නොසන්සුන් වුණොත් ලැබෙන උත්තරය සමහර විට තවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයට පදනම් වෙච්ච හේතුව අපි කල්පනා කරන්නට ඕනේ. අපි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ සංසාරයේම ප්‍රශ්නයක්. අපිට හේතුව හොයනකොට අපිට හේතුවක් හම්බෙයි. ඒ හම්බෙන හේතුවට සම්මා ක්‍රියාවෙන් හැසිරෙන්නට අපි වග බලා ගන්නට ඕනේ. සමහරක් වෙලාවට අපේ ප්‍රශ්නයට උත්තරය ක්‍රියාවක් තියෙනවා. හැබැයි සම්මා ක්‍රියාවක් නොවෙනවා. එතකොට සිද්ධ වෙන්නේ ප්‍රශ්නය निराකර ගන්නට දරන තැත ප්‍රශ්නය අවුලවන්නට දරන තැතක් බවට පත් වෙන එක. වර්තමානයේ බොහෝ මිනිස්සු ප්‍රශ්නයක් අහපුවාම අවි ආයුධ පරුස වචන ආදී දේවල් වලින් තමයි පිළිතුර හොයන්නට උත්සාහ කරන්නේ. මුදලින් පිළිතුරු හොයන්න උත්සාහ කරනවා. එහෙම නෙවෙයි. අපි හැම මොහොතකදීම සම්මා ක්‍රියාවෙන් උත්තරේ හොයන්නට වග බලා ගන්නට ඕනේ. ඒක තමයි ඒ ප්‍රශ්නයට පිළිතුර අපිට ළඟා කරගන්න තියෙන ලේසිම පහසුම මාර්ගය. ඒ බව අපිට බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කරුණු 8කින් මනාව පැහැදිලි කරලා තිබෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක නිවනට තියෙන, නිවන් දැකීමට තියෙන මාර්ගයක් වුණාට අපිට ඕනම ප්‍රශ්නයකට මේ හරහා අපේ මනස ශක්තිමත් කරගෙන පිළිතුරු හොයන්නට පදනමක් දාගත්තොත් මට හිතෙනවා ඒක නිවැරදි උත්තරයක් හොයාගන්නට සුන්දර පාරක් වේවි කියලා. අනිත් කාරණාව නම් අපි නිතරම ධනාත්මක වෙන්න ඕනේ. ඕනම ප්‍රශ්නයක් ආපුවාම අපි හැම වෙලාවකදීම මේක මට කරන්න පුළුවන්. මේක මට දරා ගන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයකට ඕනම විසඳුමක් තියෙනවා. මං කරපු දේවල් එක්ක මට මේකත් ප්‍රශ්නයක්. මේ ආදී වශයෙන් තමන් විසින්ම උත්තේජනයක් ඇති කර ගැනීම, මානසික උත්තේජනයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත්. එහෙම නැතුව තමන් මේ ප්‍රශ්නයට බය වුණොත්, ඒ ප්‍රශ්නයට කම්මැලි වුණොත්, ඒ ප්‍රශ්නය විසඳන්න බැරි වෙයි කියලා දුක් වුණොත් තමන්ගේ මනසට එය දරා ගන්නට හැකියාවක් නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕනම ප්‍රශ්නයකදී තමන් ඒකට ශක්තිමත්ව මුහුණ දෙන්නට වග බලා ගන්නට ඕනේ. හිත ශක්තිමත් කර ගන්නට ඕනේ. මොකද ප්‍රශ්නයට මුහුණ දෙන්නේ හිත මිසක් කය නෙවෙයි. අපිට එන හැම ප්‍රශ්නයක්ම අපි හිතන්න ඕනේ අපිට මේකෙන් අවබෝධයක් ගෙන දෙනවා කියලා. ප්‍රශ්න, දුක, මේ හැම දෙයක්ම කර්මයට අදාළ දෙයක් වෙන්නට පුළුවන්. බොහෝ වෙලාවන් වලදී කර්මය කියන වචනේ අපි ගන්නේ අයහපතක් විදිහට. නැහැ. කර්මය කියන්නේ ජීවිතයට පාඩමක් කියලා දෙන තක්ෂලාවක්. අපි කරලා තියෙන කර්මයන් වලට විපාකය අපිට දෙනවා. ඒ විපාකය පාඩමක් හැටියට අරගෙන එවැනි කර්ම රැස් නොකර ගන්නට අපේ
වර්තමානයේ ජීවත් වන්නට ඕනේ. එනිසා කර්මය දඩුවමක් නෙවෙයි පාඩමක් හැටියට අපේ හිතට ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. කිසිම අවස්ථාවක Tamanට ආපු අභියෝගය, Tamanට ආපු ප්‍රශ්නයෙන් මග අරින්නට පලා යන්නට උත්සාහ කරන්න එපා. ඒක අවබෝධයෙන් දකින්නට උත්සාහ කරන්න. එතකොට ඒ ප්‍රශ්නයම ඒකේ විසඳන මාර්ගයක් බවට පත් වේවි. ඒ මාර්ගයේ ඔස්සේ ගිහිල්ලා අපිට අදාළ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර හොයා ගැනීමට අපට හැකියාව ලැබේවි. මේ විදිහට Tamanට ලැබුණු මේ කෙටි කාලීන ජීවිතය ප්‍රශ්න වලින් පුරවාගෙන ප්‍රශ්න වලින් මිරිකීගෙන දුකසේ කල් ගත කරන්නේ නැතුව ප්‍රශ්න වලට නොබියව අවංකව මුහුණ දීලා ඒ ප්‍රශ්න ටික निराකරණය කරගෙන යහපත් ප්‍රකෘතමත් මිනිස්සෙක් හැටියට ජීවත් වන්නට උත්සාහවත් වෙන හැටියට තාමත් කරුණාවෙන් මතක් කරනවා.